ටිකක් පියා ගන්නකොට පවෙල්ලා කන්නේ නැහැ. ඒකට වහල් ටික විතරද. ඒකට 3-5 වුණා මේ වගේ මාළුවක් පියා ගන්න නැද්ද? දවසකට පුතේ රුපියල් 1200ක්. ඔව් මොහොම තමයි ඉතින් හම්බෙන්නේ 1500ක් හම්බ වෙනවා. 1200 1100 ඔහොම හම්බ වෙනවා ඉතින්. හම්බ වෙන දේ පුතේ නෑ කියන්න හොඳ නෑ. අපෝ ඒගොල්ලටත් පින් දීලා තමයි මම අරගන්න එකක් ගන්නෙ. දැන් මම පුතාව පිළිටි කරගත්තා. මම පුතාට 4 දින දන් සල්මා වාගෙන දන් දෙන්න. ඔයිට වැඩි වාහන අරගෙන නෑ කියන කණ්ඩායමක් මම පුතාලටත් නැති වෙන්න එපා. වෙන්න එපා එහෙම. හොඳින් ඉන්න නිරෝගී තත්ත්වෙන් ඉන්න. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ පුතේ උඹලට අනුභවයි. 4 වරන් දෙවියන් වහන්සේලාගේ වරමයි 4ක් මිතුරු වෙනවා මිසක් මිතුරෙක් කවදාවත් 4 වෙන්නේ නැහැ. ඔව්. අත්තම්මා සිල් අරගන්නවා. අත්තම්මා ගෙදර හැමදාම පහන් තියෙනවා. මල් පූජා කරගන්නවා. මට එච්චරයි පුතේ ඕනේ. අර බඩගින්නේ ඉන්න බැරුවට තමයි මෙතෙන් මේ ඇවිදින් අහකලා 100ක්වත් හොයාගන්න. ඒකයි පුතේ. මට නම් බෑ. මොකද අම්මා? මොකද්ද? කඳු උඩට යන්නේ නෑ නේ. ඔය පාරේ ඔය ඉන්නවා ටිකක් ඔය හොයාගෙන යනවා. මහත්තයා ඉන්නකොට නම් ඉතින් කරලා අපි දෙන්නත් එක්ක ගොවිතැන් කරගෙන හොඳට ජීවත් වුණා. කැකිරාවදී ඊයේ ගිහින් අන්න ආවේ. ඔව්. ඊයේ ගිහින් කැකිරාවදී ගිහින් දැන් ආවා පුතේ මට උණ හැදුනා. එන්දිරිසයි උණා. ඔව්. ගෙදර කවුද අම්මා ඉන්නේ වෙන? ගෙදර කවුද ඉන්නේ වෙන? වෙන ඉන්නා පුතා. ඔය වැඩි පුතා. එයාට ඇවිදින්න බැරිද? ඇවිදින්න පුළුවන්. කකුල පුතේ මෙහෙම නමන්න බෑ. නමන්න බෑ මේ කකුල ඈදලා තමයි ඉතින් ඔය වැඩ ටිකක් කරගන්නේ. ඔව්.